හලෝ ඔන්න අදත් මම ජර්මනි එන කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතන ටිකක් අරගෙන ආවා. මම ජර්මනියාවට පස්සේ නෝටිස් කරපු පොඩිපොඩි දේවල් ටිකක් තියෙනවා. සයවලින් සමහරක් ඒවා මට ස්පෙෂල් දේවල්. මම අත්දැකපු නැති දේවල්. ඒ වලින් 4ක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. සමහරක් විට ඔයාලා දන්නවත් පුළුවන් නොදන්නවත් පුළුවන්. අපි බලමු වීඩියෝ එක ඉස්සරහට. ජර්මනියේ ගොඩක් තැන්වල බයිසිකල්ස් වලට වෙනම ලේන්ස් තියෙනවා. වෝකින් කරනකොට බයිසිකල් ලේන් එකකට ඇක්සිඩන්ට්ලි යන්නේ නැතුව ඉන්නත් අපි වග බලා ගන්න ඕන. ජර්මන් වල මම නෝටිස් කරපු තවත් දෙයක් තමයි pedestrian traffic lights. රෝඩ් එකේ vehicles නැති වෙලාවක වුණත් ගොඩක් අය green light එක එනකන් wait කරනවා. ඒක මම දැකපු හරිම කොමන් දෙයක් මෙහි. ජර්මන් වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරනකොට මට ඉන්ටරෙස්ටිං හිතුන දෙයක් තමයි ඩොයිච්ලන්ඩ් ටිකට් එක. මේ ටිකට් එකේ ප්‍රයිස් එක මාසකට යුරෝ 63යි. මේකෙන් ජර්මනි පුරා ලෝකල් සහ රීජනල් ට්‍රේන්ස්, බසස්, ට්‍රෑම්ස්, ඌබාන් සහ එස්බාන් වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්න පුළුවන්. හැබැයි ICE, IC සහ EZ වගේ long distance trains වලට නම් මේ ටිකට් එක සාමාන්‍යයෙන් වැලිඩ් නෑ. ඒ වගේම ඩොයිච්ලන්ඩ් ටිකට් එක කියන්නේ monthly subscription එකක්. ඒ කියන්නේ අපි කැන්සල් කරන්නේ නැත්තම් හැම මාසෙකම ඔටෝමැටිකලි මේක රිවිව් වෙනවා. මට නම් ජර්මනි වල ට්‍රැවල් කරන්න මේ ටිකට් එක ගොඩාක් කන්වීනියන්ට් කියලා හිතුණා. ඔයාලා මොකද හිතන්නේ? මේ බොටල් රිටර්න් සිස්ටම් එක වෙන රටවලත් තියෙනවා. මේක ලංකාවෙත් තියෙනවා. හැබැයි ජර්මනි වල මේ සිස්ටම් එක එවරිඩේ ලයිෆ් එකේ ගොඩක් කොමන්. සමහර බොටල් සහ කෑන්ස් ගන්නකොට අපි ඩිපොසිට් එකක් පේ කරනවා. එම්ටි වුණාට පස්සේ සුපර් මාකට් එකේ ප්‍රීෆන්ඩ් මැෂින් එකට රිටර්න් කළාම ඒ ඩිපොසිට් මනි එක ආපහු ලැබෙනවා. ගොඩක් අය මේ ගැන දන්නේ නැති නිසා මට හිතුණා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. ඉතින් මේ තමයි ජර්මනියාවට පස්සේ මම නෝටිස් කරපු ඉන්ටරෙස්ටිං දේවල් 4ක්. ඔයාලට මේ වලින් ඉන්ටරෙස්ටිං එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. මේ වගේ ජර්මනි ලයිෆ් එක ගැන තවත් දේවල් දැනගන්න කැමති නම් Captured by Mela ෆලෝ කරන්න. part 2 එකෙන් ආයි අපි හමු වෙමු. bye.